මේ පන්සල එතකොට ගොඩ නැගුවේ කවුද මුලින්ම? තාත්තා මගේ තාත්තා. තාත්තා දියම් ගුණ. බංකුවේ ඇදී ගමේ වයිදක මාම කෙනෙක්. මාට තමයි මේ මල් කලබ. ගොඩාක් ඉතින් අර පහළ වෙවයි කැරැල්ල කාරෙන් පස්සේ ඔය යුද්ධේ කාරෙන් මේක ඇවිල්ලා මේ හැංගිලා වගේ ගම් ආරම්භ වෙච්ච ගම් තමයි මේ තියෙන්නේ. ඒ කියන්නේ නැත්තම් මේ වගේ ප්‍රපාත වල මිනිස්සු ඉන්න විදියක් නැහැනේ. ගලේ පන්සල. ගලේ පන්සල කිව්වහම ඔයාලට මොනවද මතක් වෙන්නේ? අර ගල උඩ තියෙන අපූර්ව බංකුව නේද? ඉතින් අද යන්නේ ඒ ලස්සන පන්සල බලන්න යන මාවත දිගේ. ගලේ පන්සල බලන්න යනවා නම් ඔයාලා යන්න ඕනේ බදුල්ලට ඇවිල්ලා බදුල්ලෙන් කහටරුප්ප බස් එකේ නගින්න ඕනේ. ඉතින් කහටරුප්ප හන්දියෙන් බහැලා එතනින් ඔයාලා ට්‍රේවිල් එකක් අරගෙන තමයි යන්න ඕනේ. කහටරුප්ප හන්දියේ ඉඳලා කිලෝමීටර් 4ක් විතර තියෙනවා ගලේ පන්සලට. ඉතින් එතනට යන්න බස් තියෙනවා. හැබැයි ඒ බස් වැඩ කරන්නේ ටයිම් එකට. එහෙනම් සෑහෙන වෙලාවක් බලාගෙන ඉන්න වෙනවා. ගලමුදුන ශ්‍රී සම්බුද්ධාලෝක විහාරය. ඔන්න ඉතින් අපි ඒ කියපු ලස්සන පන්සල ළඟටම කිට්ටු වුණා. ඉතින් මෙතනින් එහාට තමයි ඔයාලට ලස්සන මේ දිව්‍ය ලෝකය දෙක බලා ගන්න පුළුවන් වෙන්නේ. පේනව නේද? හරි අපූර්වට ඒ පන්සල නිර්මාණය කරලා තියෙනවා. ඒ පඩිපෙළ වලින් උඩට නැංගට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් එතන ඒ පන්සලත් එක්කම තියෙන ඒ ලස්සන කඳු යාය. වසරකට පමණ පෙර මම මේ පන්සල බලන්න ඉද්දී මේ පාරවල් බොහොම අබලන් වෙලා තිබුණා. ඉතින් දෙවනි පාර එද්දි ගත්ත වීඩියෝ එක තමයි මේ ඔයාලා අද දකින්නේ. මේ බංකුව මත කී දෙනෙක් නම් වාඩි වෙලා ෆොටෝ අරගන්න නැද්ද? වීඩියෝ දාන්න නැද්ද? ඉතින් මට හිතුණා මේ වගේ සුන්දර ලස්සන තැනක් පන්සලට පූජා කරලා පන්සලක් ගොඩනගපු ඒ ආදරණීය සොඳුරු මිනිසාට වටිනාකමක් දෙන්න. ඉතින් මට හිතුනේ මේ බංකුවේ අනිවාර්යෙන්ම ඒ ආදරණීය සොඳුරු මිනිසා ඔයාලා වගේම වාඩි වෙලා ඉන්න ලස්සන වීඩියෝ එකක් ඔයාලට ඉදිරිපත් කරන්න. මේ පන්සල එතකොට ගොඩ නැගුවේ කවුද මුලින්ම? තාත්තා මගේ තාත්තා. තාත්තා. තාත්තගේ ඉඩම් වල තමයි. පත්‍රේ පව තියෙනවා. 2011 මාර්තු 11 තමයි ඕපන් වෙන්නේ. වැඩාදී ගොල්ලේ ගමේ සිට එලිපොත් වෙන දක් ඒ විද්‍යාලයේ මෙතන අපේ ගෙදර ළඟ කිලෝමීටර් 6ක් පයින් යන උදේට 6ක් පයින් යන දවසකට කිලෝමීටර් 12ක් ළමයි පයින් යනවා. නමුත් මේකෙන් පොඩි අත්සතිල්ල ලැබුණා. පන්සල නිසා කිලෝමීටර් 1.5 හරි හැදිලා ඊට පස්සේ ඒ එතනට යන කට්ටිය ඒ ගම ගැන පොඩි අවධානයක් යොමු කරලා ඒගොල්ලන්ට ලොකු මේ අත්සතිල්ලක් වෙයි කියලා හිතලා තමයි මේ දෙක. එදා පන්සල බලලා නික්මිලා යද්දි තමයි මට එතුමා මුණ ගැහුනේ. ඉතින් අද මම යන්නේ එතුමාව මුණ ගැහිලා ඒ ලස්සන වීඩියෝ එක ගන්න. ඉතින් මගදී හම්බෙච්ච අහිංසක සීයා කෙනෙකුත් මම වාහනයට දාගත්තා. නෝනා අවුරුදු 89ක් වෙනවා දැන්. අවුරුදු 89ක්? මේ ඉන්නේ ඩී.එම්. තිලකරත්න මහත්මයා. ඉතින් මේ මහත්මයාගේ පියාණන් තමයි මේ පන්සල පූජා කරලා තියෙන්නේ. ඉතින් ඔයාලා දන්නවා පාර මොන තරම් අබලන් වෙලා තිබුණද කියලා. ඉතින් ඒ අබලන් පාරේ කොහොම හරි මේ මහත්මයාගේ වාහනයෙන් තමයි කට්ටියට එන්න පහසුකම් සැලසුවේ. ඉතින් ඒ තරම් අමාරු දුෂ්කර පාරක කිසිම කෙනෙක් තමන්ගේ වාහනේ නම් අරගෙන යන්නේ නැහැ. ඒත් එන හැම කෙනෙක්ම මෙතනට ගෙනල්ලා දාලා එතුමා සාධාරණ මිලක් නියම කරා. ඉතින් මේ උපහාරය එතුමාට. ඉතින්
ඔන්න ඔබතුමාට තමයි මේ මල් කලව. ගොඩාක් ස්තුතියි. ඉතින් නිර්මාණය කරේ 2011 මගේ පියතුමා ඩී.එම්. ගුණසේකර. එතුමා මෙතන අර පාළුවට තිබුණු තැනක මේ වගේ දෙයක් කරන්න හොඳයි කියලා හිතලා තමයි මේ පන්සල ආරම්භ කළේ. ඊට පස්සේ මේක ඌව පළාතේ මේ සංඝ සභාවට සංඝපතු කරා. පූජා කරලා ඊට පස්සේ ඒ වැඩ කටයුතු ඌව පළාතේ මේ පැල්ගහතන්නේ මේ තමයි තියෙන්නේ මූලස්ථානේ ඌව පළාතේ බෞද්ධ කටයුතු පිළිබඳ. ඒ ලොකු හාමුදුරන්ට පූජා කරාට පස්සේ එතනින් ඉඳන් පාලනය කරේ. ඊට පස්සේ 2018න් පස්සේ තමයි මේක මේ කඩ කපල් කාර්යක්‍රියාවක් කියන්නේ එකින් එක වරින් වර හාමුදුරුලා මෙතෙන්ට ඇවිල්ලා මේ වස් අරගෙන මේ තත්ත්වෙට දැන්පත් වෙලා තියෙන්නේ. මේක නැවත යථා තත්ත්වෙටපත් කරන්න තමයි අපේ දැන් උනන්දු වෙලා තියෙන්නේ. මේක නඩුවක් ගියා නඩුවක් දැන් ඉවරයි. දැන් ඉස්සරහට අපි මේක ලස්සන දියුණු ස්ථානයක් බවට පත් කරනවා. මේක තමයි අපි බලාපොරොත්තු. हरि पारे हरि पारे मम यन्ने विश्वय केमुर सोया हरि पारे मार्गय पहदिलिया රජයටත් අක්කර 300 මේ ගලින් යටපැත්තේ කොටසේ රජයට ඉඩම් අක්කර 300 පරිත්‍යාග කළා තියෙනවා. ඒකේ උඩ කොටස තමයි මේක ඉස්සර අපි අර බඩේ ඉරුඟු ගොඩක්කන් වගේ දේවල් වේලන්න තමයි මේ ගල භාවිතා කරන්නේ. එහෙම. ඔව් ඒක ඉස්සර මේක රජ කෙනෙක් හිටියා කියලා සලකුණු තිබුණා. ඒ කියන්නේ ඇඳක් තිබුණා මෙතන. රජවරු මේ කොටපු වංගෙඩියක් තිබුණා. ඒවා මේ නිදන් වරුන් විසින් ඒ කාලේ විදි දාලා විනාශ කරලා. විනාශ කරලා මේ ගලින් පල්ලෙහාට දාලා තිබුණා. ඊට පස්සේ තපාසර හාමුදුරුවෝ ඇවිල්ලා මේකේ මේ සිල් රැක්කා. ඒ කියන්නේ බණ භාවනා කරා. මේක ඇතුලේ තියෙනවා තව කුටි. මෙතනින් බහින්න. ඔව් ඇතුලේ භාවනා කරපු කුටි තියෙනවා. ඒකට දැන් බහින්න බෑ ප්‍රකාශය අපිට බෑ. ඒ සමහර අය බහිනවා. ලනු එහෙම දාලා. ඊට පස්සේ මෙතන අපි හිතුවා නිකන් මේ පාළුවට තියෙන තේ නිදහස් දැනක්නේ. ඔව්. රාමණීය පරිසරයක නිදහසේ බණ භාවනා කරන්න පුළුවන් කියලා හිතලා තමයි මෙතන පන්සලක් ඉදි කරන්න අරමුණක් ඒතර අරගෙන ගමේ සියලු දෙනාගේ සහභාගීත්වය කරගෙන මේක කරේ. ඔව්. සහභාගී කරගෙන. ඒ ස්ථානේ ඊට පස්සේ අපි සිතුවට වැඩිය ලොකු ප්‍රසිද්ධියකටපත් වුණා. ඔව් ඒක ප්‍රසිද්ධියටපත් වෙන්න හේතුව මම හිතන්නේ මේ ගලයි මේ බංකුවයි. ඒක තමයි ගොඩක් අයට හිත ගිය තැන නේ. ඉතින් ඇත්තටම හරිම ලස්සන පරිසරයක් මෙතන තියෙන්නේ. මේ පැත්තින් පේන්නේ මොනවාද මේ කඳු? මිස් පේන්නේ මෙතන මඩෝසිම කන්ද. අපි ඉස්සරහා තියෙන මේ කන්ද මඩෝසිම ටවුන් එක තියෙන්නේ. ඒක නැග්ගට පස්සේ. එතනින් එහා පැත්තට ගියාම ලොකු ගමක් තියෙන මැටි ගහතැන්න කියලා පරම්පරාවෙන් එන ගම්මානයක්. ඒ කියන්නේ පාරණ මිනිස්සු ඉන්නේ. ඊට පස්සේ ඇකිලි. පාරණ මිනිස්සුගේ 1815 වගේ කැරැල්ල කාරින් පස්සේ ඔය යුද්ධෙන් අරින්මින් ඇවිල්ලා මේ හැංගිලා වගේ ගම් ආරම්භ වෙච්ච ගම් තමයි මේ තියෙන්නේ. ඒ කියන්නේ නැත්තම් මේ වගේ ප්‍රපාත වල මිනිස්සු ඉන්න විදියක් නැහැ. ඔව්. එතකොට එයාලගේ ජීවන රටාව ඒක සම්පූර්ණ ගොවිතැන. ගොවිතැන. දැන් නම් ගම් මිනිස් වී ඒක තේත් ඊටම නෝනේ. ඒ ගම්මාන වලට යන්න දැන් පහසුකම් තියෙනවා. ගඩාදී ගොල්ලේ ගමට තමයි තාම නැත්තේ. ඒකට ත්‍රිවිල් එකකින් ලොරියකින් තමයි යන්නේ. මේ පල්ලෙහා පැත්තෙන් මේටි ගමට. අනිත් පැත්තෙන් ඇකිරිය. රෝබේරි ඇකිරිය. එහා පැත්ත කදුය යාය. මේ පැත්තෙන් පේන්නේ තනිකර මයංගන. ඒ කියන්නේ බස් එකේ ඔව් මයංගන ටවුන් එක මේක ජයිටි මොකක්ද පේනවද? එහෙමද? ඔව්. මේ උඩ පැත්තට පේන්නේ තනිකරම මේ කන්ද වැල් කැලි බඹරගල කන්ද කියලා කන්ද තමයි මෙතන පේන්නේ. ඉස්සරහ ලොකු කන්ද දෙක. එහෙම පිරිසුදු වාතාවරණයක් තියෙන හොඳ පරිසරයක රමණීය පරිසරයක පිහිටලා තියෙන මේ ගල. ගම තමයි ඉස්සරහ මේ ගමේ අය කියන්නේ වැඩි පරම්පරාවක් හිටියා කියලා කියන රජ පරම්පරාව සහ වැඩි පරම්පරාව කොහොනේ වල ගමේ. ඒකට යන්න පාරක් කොහින්වත් නැහැ. ඒ කහටුරුප්පේ හන්දියේ බැස්සොත් කිලෝමීටර් 8ක් පයින් යන්න ඕනේ. මඩෝසිමි ටවුන් එකේ බැස්සොත් ඒ කිලෝමීටර් 7ක් එන්න ඕනේ. ඒ අතරේ මේ ගමට කියන්නේ සාමාන්‍ය 11ට හිරු පායන ගම කියලා. ඒ කියන්නේ කන්ද මුදුනට ඉර ආවට පස්සේ තමයි ගමට හිරු එළි වැටෙන්නේ. ඒත් ඒ ගමේ ජීවන උපාය ගොවිතැන් කරගත්ත හොඳ නිරෝගීමත් මිනිස්සු කොටසක් ඉන්නේ. පිරිසුදු වතුර තියෙනවා. පිරිසුදු වාතාවරණයක් තියෙනවා. කොයින්වත් මේ දූෂණය වෙච්ච නැති හොඳම ගමක්. ඒ කියන්නේ පරම්පරාවෙන්ම ආපු මිනිස්සු ටිකක් ඉන්නේ කොලනියක් නෙවෙයි පිටින් ඇවිල්ලා පදිංචි වෙලා නැහැ.
එකම පරම්පරාවක් වගේ ඉන්න සහෝදරත්වයෙන් ඉන්න ගමක් තමයි කොණ්ඩේවල කියන ගම. ඉස්කෝලයක් තියෙනවා. ළමයි 12ක් තමයි දැන් ඉන්නේ. ඒ ඉස්කෝලේ මේ ඉගෙන ගත්ත ළමයි 12 ඊට කලින් මේ අවුරුදු ගානක කලින් මේ ඉස්කෝලේ මම දන්න මට්ටමේ අවුරුදු 20කටත් වැඩි. ඒ ඉස්කෝලේ මේ ඉගෙන ගත්ත අය දැන් හොඳ ජොබ් කරන මේ ඉලුපත්තන් ඉස්කෝලේ විදුහල්පතිත් දැන් ඉස්කෝලේ ඉගෙන ගත්ත කෙනෙක් තමයි මේ ඉලුපත්තන් ඉස්කෝලේ විදුහල්පති. ඉතින් මේ තරම් සුන්දර මනරම් පරිසරයක ලස්සන පන්සලක් තමයි ගලේ පන්සල. ඉතින් ඒ ගලේ පන්සලට ඔයාලගෙන් කරන්න පුළුවන් උදව්වක් තියෙනවා නම් උදව් කරන්න. ඉතින් මේ මහත්මයා DM තිලකරත්න මහත්මයා. ඉතින් මොනවද බලාපොරොත්තු වෙන්නේ ඉදිරියේදී මේ පන්සලේ මොන වගේ දේවල්ද වැඩි දියුණු වෙන්න ඕනේ? අපිට මේකේ මේ ලොකු බුද්ධ ප්‍රතිමාවක් නිර්මාණය කරගන්න අදහසක් තියෙනවා. ඒ වගේ චෛත්‍යයක් හදාගන්න අදහසක් තියෙනවා. ඒ ටික කරගන්න පුළුවන් දානපතියකින් සාමාන්‍ය දැවීමේ ආධාර හෝ මුදල් හරි කැමති දෙයක් ලබා දෙන්න දුන්නට හොඳයි කියලා අදහස තියෙනවා. හරි. එහෙමනම් ඉතින් අපි බලමු මේ වීඩියෝ එක බැලුවට පස්සේ කවුරුම හරි මේ දුරකථන අංක අපි සඳහන් කරනවා. ඉතින් ඒ දුරකථන අංකයකට සම්බන්ධ වෙලා මේතුමා සම්බන්ධ කරගන්න කියලා මම හැමෝගෙම ඉල්ලීමක් කරනවා. ගලේ පන්සල තවත් ලස්සන කරන්න පුළුවන්. මෙතන බුදු පිළිම වහන්සේ නමක් වැඩම කරලා ඉන්නවා. අඹන්න පුළුවන් නම්. ඉතින් ඔයාලා පොඩ්ඩක් මවා ගන්නකෝ. ඔයාලා හැමෝම එකතු වුණොත් මේ වගේ සුන්දර තැනක් හදන්න බැරි නෑ. එකතු වෙන්න. අපි උත්සාහ කරමු. ඒ හයි හරහා මෙතන මම නිර්මාණය කරපු බුදු පිළිමය. ඉතින් කවදා හරි දවසක මෙතන මේ වගේම බුදු පිළිමයක් අඹන්න ලැබේවා කියලා ඒකායන ප්‍රාර්ථනයක් මම කරනවා. ඒ ගන්ටාර කුල්ල මේ හැටි. ගන්ටාර කුල්ල නේද? වැඩ කොටසක් කෙරිලා තියෙනවා නේද? ඔව් වැඩ කොටසක් ගොඩාක් කරා. ඉතින් මේ ගඩොල් වැලි ඔක්කොම ගෙනල්ලා මේ වතුර ගත්ත මෙතෙන්ට මම කට්ටිය දාලා ගස් ගලව තමයි ඉස්සලා වාහනයක් ගෙන මේ වැලි ගල් ගේන්නේ. ඕ. ගඩොල් ගේන්නේ මෙතන මේ ගන්නේ හදන්නේ. ඒ ගල් තලාව දිගටම තියෙනවා නේද? මේ ලොක් ගල්ලා තමයි මේ යන්නේ මයගෙන් මහවැලි. එදා හැමෝම හොයාගෙන ආපු ගලේ පන්සල. ඔයාලා දැකලා ඇති. ලස්සනම ලස්සන වීඩියෝස් හැම තැනම ෂෙයා වෙනවා. ඉතින් ඒ ගලේ පන්සලේ බංකුව අද අප ළඟ වෙලා ඔයාලට පේනව නේද? ඉතින් මේ සුන්දර භූමිය ගරා වැටෙන්නට දෙන්නේ නැතුව අපි හැමෝම එකතු වෙලා මේක තවත් සුන්දර තැනක් කරමු.
हरि पारे हरि पारे मम यन्ने विश्वय कैमुर सोया हरि पारे मार्गय पहदिलिय गमना